ඔබේ දරුවාගේ ජීවිතේ පළමු වසර දෙකේ ආහාර රටාව තමයි ඔවුන්ගේ මුළු අනාගත සෞඛ්‍යම තීරණය කරන්නේ. මුල්ම මාස 6දී ඔබේ පැටියාට දෙන්න ඕනි එකම එක දෙයයි. ඒ තමයි මව්කිරි. වතුර පොදක්වත් දෙන්න එපා. මොකද බබාට අවශ්‍ය කරන සියලුම පෝෂණය වගේම ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය ප්‍රතිශක්තියක් තියෙන්නේ අම්මගේ කිරිවල විතරයි. මාස 6 සම්පූර්ණ වුණාම අපි අතුරු ආහාර පටන් ගන්නවා. මුලින්ම පිරිසිදු කරපු, හොඳින් පොඩි කරපු බත්, අල හෝ කැරට් වගේ දෙයක් දෙන්න. මතක තියාගන්න එකවරකදී හඳුන්වා දෙන්න එක ආහාරයක් විතරයි. බබාට ඒ කෑම අසාත්මික වෙනවද කියලා දින 3ක්වත් නිරීක්ෂණය කරන්න. මාස 7 ඉඳන් බබාගේ කෑම වේලට පරිප්පු, නිවිති, මස්, මාළු සහ බිත්තර කහමද එකතු කරන්න. ඒ වගේම බබාට මාස 9ක් වුණාම අතින් අල්ලාගෙන කන්න පුරුවන් ෆින්ගර් ෆුඩ්ස් හඳුන්වා දෙන්න. හොඳින් තඹපු කැරට් කැබැල්ලක් හෝ කෙසෙල් වගේ කෑමක් දෙන්න. ඒකෙන් බබාගේ ඇඟිලිවල පාලනය වගේම හපන්නත් පුරුදු වෙනවා. හැබැයි මේ වෙලාවේ බබා ගැන හොඳ අවධානයෙන් ඉන්න එක අනිවාර්යයි. මතක තබා ගන්න ලොකුම අනතුරු ඇගවීම. අවුරුද්දක් යනකම් බබාගේ කෑමට ලුණු සහ සීනි කොහොමටවත් එකතු කරන්න එපා. ඒක බබාගේ පුංචි වකුගඩු වලට දරා ගන්න බැරි ලොකු බරක්. දැන් පැටියට අවුරුද්දයි. දැන් පුරුවන් බබාව පවුලේ අනිත් අය එක්කම මේසෙට වාඩි කරවලා කෑම කවන්න. පවුලේ අය කනව දකින්නකොට බබාත් ආසාවෙන් කෑම කන්න පුරුදු වෙනවා. හැබැයි සැරකුළු බොඩු අඩු කරන්න. මතක තියාගන්න කෑම බලෙන් කවන්න එපා. කෑම කියන්නේ බබාට සතුටක් වෙන්න ඕනි. මේ තොරතුරු තවත් අම්මා කෙනෙකුට උදව්වක් වෙයි. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබේ අදහස් කමෙන්ට් කරන්න. තවත් අම්මලා එක්ක මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න වගේම මේ වගේ වැදගත් කරුණු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආදරණීය දරු පැටියෙක් වෙනුවෙන් අදම